ගමන සාමාන්‍ය ජනතාවගේ සැලකිල්ල යොමු වෙන කාරණයක් තමයි මේ අවස්ථාවේදී මහ බැංකුව ප්‍රතිපත්ති පොලි අනුපාතක ඉහළ දැමීමත් සමගම ඔවුන් දැනටමත් ලබාගෙන තියෙන ඔවුන්ගේ නිවාස ණය, පුද්ගලික ණය ආදී යම්කිසි වැඩිවීමක් පොලි අනුපාතිකව වෙන්න පුළුවන්ද කියලා මේ සිද්ධිය ගැන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද? ඔව් ප්‍රතිපත්ති පොලි අනුපාතය වැඩි කිරීම බලාපොරොත්තුවම වෙළඳපොළ පොලි අනුපාතය ඒ විදිහට වැඩි වෙන්න ඕනේ. වැඩි වීම තුලින් ඒක ණය ලබා ගැනීම සහ ණය ලබා ගැනීමේ විදි වෙන අර අවශ්‍ය ප්‍රමාණයට වැඩි ණය ලබා ගැනීම අඩු කිරීම තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒතොර ඒක තියෙන එක එක්කෙනාගේ කොන්ට්‍රැක්ට් අනුව ණය ගන්නකොට ෆික්ස් රේට් එක ගත්තද වෙරියබල් රේට් එක ගත්තද කියන ඒ අනුව වෙරියබල් රේට් එක ගත්තා නම් ණය පොලි වැඩි වෙනකොට ණය පොලි වැඩි වෙනවා. ෆික්ස් රේට් එක ගන්න නැත්නම් ඒතකොට ඒක වැඩි වෙන්නේ නැහැ. ඒතකොට ඒක එක කොන්ට්‍රැක්ට් එක අනුව පවතින දෙයක්. නමුත් පොලි අනුපාතය වැඩි කිරීම බලාපොරොත්තුවම වෙළඳපොළ පොලි අනුපාතයත් ඒ ආකාරයට වැඩි වෙන්න ඒ තුලින් තමයි නැත්නම් මේ පොලි අනුපාතය වැඩි කිරීමෙන් බලපෑම ආර්ථිකයට එල්ලුමට සම්පූර්ණ ආකාරයක පාලනය කිරීමට වැඩ කරන්නේ නැහැ. ප්‍රතිපත්තියම පොලි අනුපාතය වැඩි කිරීම බලාපොරොත්තුව සම්පූර්ණ ආකාරයක අනවශ්‍ය විදිහට ඕනට වැඩි ණය ලබා ගැනීමේ ප්‍රමාණය අඩු වීම. අදතිරණ බිස්නස් YouTube නාලිකාව ව්‍යාපාරික ලෝකයේ නවතම තොරතුරු සඳහා අදතිරණ බිස්නස් YouTube නාලිකාව දැන්ම සබස්ක්‍රයිබ් කරන්න.